ගොඩාක් මේ දවස්වල ප්‍රශ්න ඇති මෙන්න මේ වගේ චූටිම පැටියෙක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වගේ චූටි පැටියෙක් හම්බුනොත් මම මුලදීත් කිව්වා එයාව ගොඩක් උණුසුම්ම තියන්න ඕනේ. ඒ වගේම එයාලට හරියට කිරි දෙන්න ඕනේ. එළු කිරි එක්ක යෝගට් මික්ස් කරලා. ඉතින් මේ ඔයාලට පේනවද මෙයාගේ මේ බණ්ඩියේ සුදු පාට ලයින් එකක් තියෙනවා. අන්න ඒක තමයි එයාලගේ කිරි ලයින් එක. ඒකත් එක්කම තව කළු ලයින් එකකුත් තියෙනවා පේනවද? ඒ තමයි යාළගේ මල පහ එකතු වෙන තැන. ඉතින් ඔයාලා සමහරක් අය අහනවානේ ලේන් පැටියගේ මෙහෙම ඔයාලගේ සමහරක් ලේන්නුන්ගේ පැටවුන්ගේ බඩ ඉදිමෙනවයි කියලා. මෙන්න මේ වගේ චූටි පැටියෙක් නම් එයාගේ බඩ ඉදිමෙද්දී ඔයාලට බලන්න පුළුවන් මේ කළු පාට ලයින් එක තියෙනවද කියලා. ඉතින් ඒ බඩ ඉදිමෙන්න තියෙන වෙලාවෙත් ඔයාලා යාලට කිරි මොනවාක්වත් දෙන්න යන්න එපා. ඔයාලා කෙලින්ම කරන්න ඕනේ යාගේ බඩේ තියෙන දේවල් සුද්ධ කරලා යවන එක. ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රීහයිඩ්‍රේෂන් එක. එහෙමත් නැත්නම් ඔයාලට ගන්න පුළුවන් ෆාමසි එකෙන් ග්‍රිප් වෝටර් එකක්. ඒකිනුත් මේ පැටියගේ බඩේ තියෙනව සුද්ධ කරලා යවන්න පුළුවන්. යාලට ගෙදරින්ම හදාගන්න ලේසිම දේ තමයි රීහයිඩ්‍රේෂන් එක. එතකොට අපි කොහොමද මලපහ පිට කරන්නේ? චූ අයින් කරන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය පුළුන් කෑල්ලක් අරගෙන ඒක මද රස්නේ වතුරට පොඟවලා ටිෂු එකක් හරි කමක් නැහැ. එයාගේ මේ චූ තියෙන තැන බඩ යටි බඩේ හොඳට ලාවට පිරිමදින්න. එතකොට එයා චූ දානවා. ඒත් එක්කම එයා කක්කත් දානවා. ඒ කක්කි අයින් කරන්න ඕනේ හරියට මේ වගේම චූත් අයින් කරන්න ඕනේ. ඒවා එයාලගේ අම්මලා තමයි කරන්නේ. ඉතින් ඒ සතාගේ අම්මට කරන්න පුළුවන් දේවල් අපිට හරියට කරන්න දන්නේ නැහනේ. ඉතින් මේ ක්‍රමේ තමයි අපිට ලේසිම ක්‍රමේ. කොටන් බටන් එකත් ඔයාලට යූස් කරන්න පුළුවන්. එයාලේ මද රස්නෙට හිතන්නේ එයාගේ අම්මා එතන ලෙව කනවයි කියලා. එතකොට එයා චූ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලගේ චූ කක්කි මේ විදිහට අරින්න. බලන්නකෝ එයා ඒක කක්කචුව අයින් කරනකන් ඉන්න ලස්සන. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ චූටි පැටියෙක්ගේ චූ කක්ක තමයි අපි අනිවාර්යෙන් හොඳටම අයින් කරන්න ඕනේ. මොකද ඒ බඩේ දේවල් පිරීලා එකතු වුණාට පස්සේ ඒ සතාට ලෙඩ වෙලා ඊට පස්සේ ඒවා ඉන්ෆෙක්ෂන් වෙන්න පුළුවන්. ඒ වගේම එයාලගේ බඩේ එක ආසාදන ඇවිල්ලා බඩ ඉදිමෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා එයාලට කිරි දෙන්න කලින් එයාලගේ චූ කක්කි අයින් කරන්න. මම නම් කිරි දෙන්න කලිනුත් අයින් කරා. ඒ වගේම කිරි දීලා ඉවරනට පස්සෙත් එයාගේ චූ එහෙම අයින් කරා. මෙයා මට හම්බුනේ දැන් මාසයකටත් කලින්. නමුත් මම මේ වීඩියෝ එක දැම්මේ නැත්තේ එයා තාම චූටි පැටියෙක් නිසා. ඇත්තටම මම රෝස බබාලා හදන්න හරිම බයයි. ඉතින් මම මෙයාව හදාගන්න දන්න කියන කෙනෙක්ට දුන්නා. මොකද මේ වගේ පැටියෙක් බලා කියා ගන්න ලොකු වගකීමක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ පැටියෙක්ට පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕනේ. එයා වර්ධනය වෙනවත් සමග ඒ කිරි ප්‍රමාණය වෙනස් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ උණුසුම ගැන බලන්න ඕනේ. ඒ වගේම නිතර යාලා ශබ්දයක් ඇහුණත් අපි යාලා ගැන හොයලා බලන්න ඕනේ. මම සැරින් සැරේට මෙයා ගැන හොයනවා. මොකද මේ වගේ චූටි පැටියෙක්ට විස බීජ ආසාදනය වෙන එක වැඩි. ඒ නිසා අපි ඒ පාවිච්චි කරන රෙදි හොදලා මැදලා හොඳට පිරිසිදු කරගන්නත් ඕනේ. අනික මේ පැටව ගොඩක්ම වර්ධනය වෙන්නේ උණුසුමට. එයාලගේ ඇඟ මුලින්ම ඉපදුනාට පස්සේ රෝස පාටයි. ඊට පස්සේ එයාලා කළු වෙනවා. එයාලා කළු වෙනවා කියන්නේ එයාලා වර්ධනය වෙනවා. ඒ නිසා එයාලට උණුහුමයි කරුවලයි අවශ්‍යයි. ඔය තියෙන්නේ මෙයාලගේ මිල්ක් ලයින් එක. ඒ වගේම කළුවට තියෙන්නේ මෙයාලගේ මල පහ. අපි ওই දේවල් තමයි අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. බලන්නකෝ කුක්කු බීලා අස්සට වෙලා උණුහුමට දොයියන් ඉන්න ලස්සන.